ඇමරිකාවේ ජොබ් එකක් ලංකාවේ ඉඳන් කරලා ලංකාවට මුදල් ගේන්න පුළුවන් කියලා මම වීඩියෝ දෙකක් කරා. ඉතින් අද කරන්න යන්නේ තුන්වෙනි වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක බලන්න. බලලා මේක ඕන කෙනෙකුට ඒ දේ කරන්න පුළුවන්. ඕන කෙනෙකුට ලංකාවට සල්ලි ගේන්න පුළුවන්. අඩුම තරමේ කිව්වොත් සත්තුන්ගේ ෆොටෝ දාලා පවා සල්ලි හම්බ කරන්න පුළුවන්. ඒ කියන්නේ පූසන්ගේ බල්ලන්ගේ ෆොටෝ දාලා පවා සල්ලි හොයන්න පුළුවන්. මේක කියන්නේ ලංකාවේ ඔඩියන්ස් එකට නෙවෙයි පිටරට ඔඩියන්ස් එකට ගියොත් ඔයාට මාසෙට ලස්ස දෙක තුනක ඉන්කම් එකක් වුණත් අනිවාර්යෙන් ගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මේ වීඩියෝ එක බලන්න කලින් වීඩියෝ දෙකක් බලන්න ඔයාලගේ මැච් එක ඔයාලා ගහන්න. කොහොම හරි අදට වඩා හෙට ගැන හිතලා දියුණු වෙන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි අපි පටන් ගනිමු. මං ගිය සතියේ වීඩියෝ එකක් කරලා කිව්වා කට්ටියටම මේ පේජ් එකක් හදාගන්න විදිහ. කිව්වට පස්සේ මං කිව්වා මට පුළුවන් වෙලාවට මම මේකේ තියෙන එක එක මේ ට්‍රික්ස් කට්ටියට කියලා දෙනවයි කියලා. ඉතින් මං අද කියලා දෙන්නේ ඔයාලට කොහොමද ෆලෝස්ලා ටික අපේ පේජ් එකට ඉක්මනින් වැඩි කරගන්න ක්‍රම ටිකක්. ඉතින් ඔයා යන්න ඔයාගේ Facebook ප්‍රොෆයිල් එක උඩ ක්ලික් කරලා ප්‍රොෆයිල් එකට යන්න. ගිහිල්ලා ඔයාගේ පේජ් එක ඇතුළට යන්න. පේජ් එක ඇතුළට ගියාට පස්සේ මේ ප්‍රොෆයිල් එක උඩම ක්ලික් කරන්න නැවත. ඊට පස්සේ මේ එතන ඉන්ටර්ෆේස් එක මෙහෙම එනවා. එතකොට මෙතනට ඇතුළට ගියාට පස්සේ ඔයාගේ මෙතෙක් අප්ලෝඩ් කරපු වීඩියෝස් තියෙනවා. එහෙම නැත්නම් පෝස්ට් තියෙනවා. ඉතින් ඔයාගේ වීඩියෝ එකේ කට්ටිය බලලා මේ ලයික් කමෙන්ට්ස් ඇවිල්ලා ඇති. මෙන්න මේ ලයික් උඩ ක්ලික් කරන්න. ලයික් උඩ ක්ලික් කරලා නැවතත් ලයික් උඩ ක්ලික් කරන්න. ලයික් උඩ ක්ලික් කරාට පස්සේ ඔයාට පේනවා මෙතන අපේ වීඩියෝ එක බලලා ලයික් කරපු අයට අපිට පුළුවන් ඉන්වයිට් යවන්න. ඉතින් මෙන්න මේ විදිහට ඉන්වයිට් යවුවට පස්සේ එයාලයි ප්‍රොෆයිල් එකට ඉන්වයිට් එක යනවා. ගියාට පස්සේ එයාලට නොටිෆිකේෂන් එකක් යනවා මෙහෙම අපේ පේජ් එකේ ඉන්වයිට් එකක් ආවා කියලා. ඉතින් බොහෝ දුරට අපිව මේ එයාලා ෆලෝ කරන්න පුළුවන්. මොකද අපි දැන් අපේ වීඩියෝ බලලා එයා අපිව දන්නවා. අපිට ලයික් කරලා තියෙන නිසා අපි දන්න නිසා බොහෝ දුරට ෆලෝ කරන්න පුළුවන්. ඉතින් මේක ක්‍රමයක්. මම තව ක්‍රමයක් තියෙනවා ඒකත් කියලා දෙන්නම්. ඉතින් ඔයාලා මේ විදිහට ඉන්වයිට් කරන්න. මේ විදිහට අපිට ඕන තරම් ඉන්වයිට් කරන්න පුළුවන්. මේ විදිහට ඔයාලත් නිතරම ගිහිල්ලා ඉන්වයිට් එක ගහ ගන්න. ඊට පස්සේ අපිට ෆලෝස්ලා ටික වැඩි වෙනවා. ඊට පස්සේ මම තව ක්‍රමයක් තියෙන එකත් කියලා දෙන්නම්. ඒකටත් යමු. මේ ක්‍රමයට කරන්න ඔයා Android ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් ඔයා යන Play Store එකට ගිහිල්ලා Meta Business Suite කියලා ටයිප් කරන්න. මම යනවා මම Apple ෆෝන් එකක් පාවිච්චි කරන නිසා App Store එකට ගිහිල්ලා මෙතන ටයිප් කරනවා Meta Business Suite කියලා Meta. ඉතින් මේ විදිහට ටයිප් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ ඇප් එක එනවා Meta Business Suite එක. ඒකත් Facebook එකේම ඇප් එකක්. මේකට ගියාට පස්සේ මේක ඔයාලා දැන් ඉන්ස්ටෝල් කරගෙන මේකට ගිහිල්ලා ලොග් වෙන්න. ඉස්සෙල්ලා අපි ආවේ ලයික් කරපු අයට තමයි ඉන්වයිට් එක ආවේ. දැන් අපිට පුළුවන් අපිට කමෙන්ට් කරපු අයටත් ඉන්වයිට් එකක් යවන්න. ඉතින් මේ තියෙන මේ මගේ පේජ් එකේ අර වීඩියෝ එක ළඟටම ආවා. ඉතින් මෙතන අර විදිහටම කමෙන්ට්ස් කරපු තැන මම ක්ලික් කරා. ක්ලික් කරලා මම පහළට ගියා. දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන invite to follow කියලා තියෙනවා. මේ තියෙන්නේ. මේක අපිට ගොඩාක් තියෙනවා invite කරන්න මේ. නැති වෙන්න ඇවිල්ලා තියෙන invite to follow. ඉතින් ඔයා මේ විදිහට invite කරන්න මේ විදිහට. ඊට පස්සේ තව ක්‍රමයක් තියෙනවා. දැන් මේක මේ ෆෝන් එකේ යවන විදියනේ. මම තව ක්‍රමයක් තියෙනවා. ඒක මේ ලැප් එකක් ඩෙස්ක්ටොප් එකක් තියෙන කෙනෙකුට තවත් invite කරන්න ක්‍රමයක් තියෙනවා. ඒක ලේසි. ඒක එකවර මේ පැය 24කට සැරයක් වගේ 1000කට ඉන්වයිට් යවන්න පුළුවන්. මේ අපිට ලයික් කරලා තියෙන අයට 100 පැය 24න් 24ට 1000ක් ඉන්වයිට් යවන්න පුළුවන්. මම ඒ ක්‍රමය ඒක මේ ෆෝන් එකෙන් කරන ක්‍රමයක් නෙවෙයි නිසා මම ඒක YouTube එකේ දානවා. YouTube එකේ වීඩියෝ එකක් කරලා දානවා. ඔයාලා ඒ වීඩියෝ එක බලලා ඩෙස්ක්ටොප් එකක් එහෙම තියෙන කෙනෙක් ඒ ක්‍රමයටත් ඉන්වයිට් ටික කරගන්න. මම මේ වීඩියෝ එක මේ වීඩියෝ එකම කමෙන්ට් සෙක්ෂන් එකේම යට මම දාලා තියන්නම් මේ YouTube එකේ link එක. ගිහිල්ලා ඔයාලා ඒ වීඩියෝ එක බලලා ඒකෙත් අර විදිහටම
මේ හැමදාම ගිහිල්ලා මේ කමෙන්ට් වලට ඉන්වයිට් එක ගහගන්න. ඔයාගේ පේජ් එක බලා ඉද්දි වැඩි වෙනවා. ෆලෝවර්ස්ලා අනිවාර්යෙන් ටික වැඩි වෙනවා. දැන් මෙහෙම නිකම්ම පේජ් එක තිබ්බට නෑ, මුල් කාලේ පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන. තව විශේෂ දෙයක් කියන්න ඕන. දැන් මගේ දැනුම මම දන්න දේ ඔයාලා අතරේ ෂෙයා කරගන්නවානේ. දැන් මට පුළුවන් මේක නොකිය ඉන්න. නොකිය ඉඳලා මටම පුළුවන් මේක කරගෙන යන්න. ඉතින් මම ඔයාලා අතර ෂෙයා කරගන්නේ මේ වීඩියෝ එක කවුරු හරි බලලා තමන්ගේ පවුලේ ආර්ථිකයට ඩොලර් 100ක් හරි ගෙනාවොත් ඒක මටත් ලොකු පිනක්. ඒ විතරක් නෙවෙයි. අඩුම තරමේ පේජ් 1000ක් හදලා එක්කෙනා ඩොලර් 100 ගානේ ගෙනාවත් මාසෙට ඩොලර් ලක්ෂයක් අපේ රටට විදෙස් විනිමය ඇවිල්ලා. ඉතින් මම ඇතුළු ඔබ අපි කරන අපේ රට වෙනුවෙන් කරන ලොකු සේවයක් වෙනවා ඒක. ඉතින් ඔයාලටත් පුළුවන් නිර්ලෝභීව තව කෙනෙකුට බලන්න මේක ෂෙයා කරන්න. එතකොට මෙහෙම වීඩියෝ එකක් බලලා යාලා Tamanට පුළුවන් විදිහට ටික ටික කොහොම හරි දියුණු වෙයි. මොකද අර කියමනක් තියෙනවා දුන්නොත් දානේ ලැබෙයි නිදානේ කියලා. අපි අපිටම උදව් කරගත්තොත් අපිට සබහා ධර්මයෙන්ම අනිවාර්යෙන්ම අපිට හරියනවා. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්න කමෙන්ට් සෙක්ෂන් එකේ මම YouTube එකේ වීඩියෝ එක දාලා තියන්නම්. ඒක බලන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා කමෙන්ට් එකක් දෙන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් මම ඉදිරියේදී හමු වෙන්න. Thank you සියලු දෙනාටම.